ඩම්බාර් ආමෝඩ් රොබරි 1997 අවුරුද්දේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍ය බැංකුවක් කඩනකොට එලියෙන් ප්ලෑන් කරලා ඇතුළට පනින්න. හැබැයි ඉතින් මේක ඊට වඩා වෙනස්. මේ ඩම්බාර් ආයතනයේ වැඩ කරපු ඇලන් පේස් කියන ආරක්ෂක පරීක්ෂකවරයා තමයි මේකේ මහ මොලකරු වෙන්නේ. එයාට රස්සාවෙන් අයින් වෙන්න සිද්ධ වුණාම මිනිහා මේ ගේම් එක ප්ලෑන් කරනවා. ඉතින් එයා දන්නවා හරියටම කැමරා තියෙන්නේ කොතනද, ගාඩ්ලා ඉන්නේ කොතනද කියලා. සිකුරාදා රෑ පාටියක් තියෙන වෙලාවක් බලලා එයාගේ යාළුවෝ 5 දෙනෙක් එක්ක මේ ඩම්බාර් ආයතනයට රිංගනවා. ගාඩ්ලව යටක් කරගෙන එයාලා විනාඩි 30ක් ඇතුළත ඩොලර් මිලියන 18.9ක් ඒ කියන්නේ අපේ සල්ලි වලින් නම් කෝටි ගාණක් හොරකම් කරනවා. වැඩේ කියන්නේ පොලිසියට අවුරුදු ගාණක් යනකම් මේ හොරු ටික අල්ලගන්න බැරි වෙනවා. හැබැයි ඉතින් අන්තිමටම එක හොරෙක් සල්ලි මිටියක් අරන් ගිහින් වැරදි තැනකදී වියදම් කරලා මාට්ටු වුණාට පස්සේ තමයි මුළු කල්ලියම අහුවෙන්නේ. The Great Train Robbery. මේක නම් ඔයගොල්ලෝ දන්න ලෝක ප්‍රසිද්ධම කතාව. 1963 එංගලන්තයේ තමයි මේක වෙන්නේ. රොයල් මේල් කෝච්චිය ලන්ඩන් වලට සල්ලි වගේක් අරන් එනවා. මේක දැනගත්ත හොරු කල්ලිය මොකද කරන්නේ? කෝච්චි පාරේ සිග්නල් ලයිට් එක වෙනස් කරනවා. රතු එළියක් දාලා කෝච්චිය නවත්තනවා. මේ කල්ලියේ නායකයා තමයි බෲස් රෙනෝල්ඩ්ස් කියන්නේ. එයාලා කෝච්චිය නතර කරපු ගමන් කිසිම වෙඩි තැබීමක් නැතුව කාටවත් ලොකු හානියක් නොකර පවුම් මිලියන 2.6ක් කොල්ල කනවා. අද කාලේ හැටියට ඒක ඩොලර් මිලියන 50කටත් වැඩි. හැබැයි වැඩේ කියන්නේ මේ අය සල්ලි බෙදා ගන්න ගියපු ගොවි පොලේ දාම් ක්‍රීඩා කරලා ඒ බෝඩ් එකේ ඇඟිලි සලකුණු ඉතුරු කරලා ගිය නිසා පොලිසියට අහුණා. ඉතින් පොඩි වැරද්දක් ඇති ජීවිතේම හිරේ ඉන්න. Securitas Depot Robbery. මේක නම් චුට්ටක් දරුණු සිදුවීම. 2006 අවුරුද්දේ එංගලන්තයේ කෙන්ට් වලදී තමයි මේක වෙන්නේ. මේ හොරු ටික කෙලින්ම යන්නේ මැනේජර්ව හම්බෙන්න. හැබැයි ඉතින් මැනේජර්ව විතරක් නෙවෙයි. එයාගේ බිරිඳයි ළමයයි දෙන්නවම මේගොල්ලෝ ප්‍රාණාපයට ගන්නවා. ඊට පස්සේ මැනේජර්ට තර්ජනය කරලා Securitas Depot එකට අරන් ගිහින් දොරවල් අරගන්න. මේ හොරු කල්ලිය මුහුණු ආවරණ දාගෙන ආයුධ පෙන්නලා කාර්ය මණ්ඩලය බය කරලා පවුම් මිලියන 53. ඒ කියන්නේ ඩොලර් මිලියන 83ක විතර මුදලක් ලොරි වල පටවාගෙන පැනලා යනවා. මේක තමයි බ්‍රිතාන්‍ය ඉතිහාසෙ වෙච්ච ලොකුම මුදල් මංකෝලය. හැබැයි අන්තිමට මේ කල්ලිය පොලිසියට කොටු වුණා. ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්න ආසාවෙන් බලපු සීරීස් එකක් තමයි මනි හයිස්ට් කියන්නේ. ඉතින් බ්‍රසීලයේ ෆෝටලීසා වල මහ බැංකුවට වෙලා තියෙන්නේ මේ වගේම කතාවක් තමයි. මේක මංකොල්ල කාපු විදිය ඇහුවොත් ඔයාලටවත් හිතා ගන්න බැරි වෙයි. 2005 අවුරුද්දේ කට්ටියක් ඇවිත් මේ බැංකුවේ ඉස්සරහා ගෙයක් කුලියට ගන්නවා. අරගෙන එයාලා බොරුවට බෝඩ් එකක් ගන්නවා ලෑන්ඩ්ස්කේප් කම්පැනි කියලා. ඒ කියන්නේ වගා කටයුතු කරන තැනක් වෙයි. ඉතින් මිනිස්සු හිතුවේ මේ ගෙදරින් පස් ලොරිය එළියට යන්නේ වගා වැඩවලට කියලා. හැබැයි ඉතින් ඇත්තටම එයාලා කළේ එතන ඉඳන් බැංකුවට මීටර් 78ක් දිග ටනල් එකක් හාරපු එක. ඒ ටනල් එකේ ලයිට් තිබුණා, ෆෑන් තිබුණා, කොටින්ම කියනවනම් එයාර් කන්ඩිෂන් පවත් තිබුණා. ඉතින් අන්තිමට ඒ ටනල් එක දිගේ බැංකුවේ ප්‍රධාන සේප්පුවට රිංගලා ඩොලර් මිලියන 71ක සල්ලි උස්සලා කාටවත්ම මාට්ටු නොවි පැනලා ගියා. ඉතින් අදටත් ඒ සල්ලි වලින් වැඩි හරියක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. The Central Bank of Iraq Heist. ඔන්න අපි ආවා ලෝකේ ලොකුම ලේසියෙන්ම කරපු ඒ වගේම කාටවත්ම හිතා ගන්න බැරි මංකෝලයකට. මේක මංකෝලයක්ද නැත්නම් බලය පාවිච්චි කිරීමක්ද කියන එක ප්‍රශ්නයක්. 2003 අවුරුද්දේ ඇමරිකාවේ ඉරාකය ආක්‍රමණය කරන්න ඔන්න මෙන්න තියෙද්දි ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් එයාගේ පුතා කුසයි මහ බැංකුවට යවනවා. කුසයි අතේ තිබුණේ සදාම් හුසේන් අත්සන් කරපු පුංචි ලියුමක් විතරයි. ඒ ලියුමේ තිබුණේ රටේ ආරක්ෂාවට මේ මුදල් අවශ්‍යයි. ඒ නිසා සල්ලි දෙන්න කියලා විතරයි. බැංකුවේ නිලධාරීන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. එයාලා ට්‍රැක්ටර් ට්‍රේලර් 3ක් පුරවලා ලොරි 3ක් පුරවලා ඇමරිකන් ඩොලර් බිලියන 1ක් අරගෙන ගියා. බිලියන 1ක් හිතා ගන්න පුළුවන්. මේක තමයි ලෝක ඉතිහාසයේ වාර්තා වුණ වටිනාකමින් වැඩිම මුදල් මංකොල්ල. ඉතින් පස්සේ කාලෙක ඇමරිකානු හමුදාව මේ සල්ලි වලින් ටිකක් හොයාගත්තත් තාමත් මේකෙන් ඩොලර් මිලියන ගාණක් අතුරුදහන්.